ඔයාගේ Microsoft Office package එකේ product and activation fail එක හරියන්නේ නැත්නම් OSPP ERM එකෙන් හරියන්නේ නැත්නම් run කරගෙන ඔයා කරන්න ඕනේ මෙන්න මේ step ටික කරගන්න ඕනේ මෙතනින්. ඉතින් ඒ විදිහට කරගෙන සමහර අයගේ හරියන්නේ නැහැ. error message එකක් එනවා. මේ විදිහට කරගත්තත් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට සරල දෙයක් තියෙන්නේ. මෙන්න මේ site එකට ඔයා යන්න ඕනේ. මම මේකේ link එක මගේ description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ තියෙන විදිහට step by step කරගෙන යන එක විතරයි. ඉතින් ඔයාගේ හොඳ internet ශක්තිමත්ව තියෙන්න ඕනේ මේක කරගෙන යන්න නම්. ඊට පස්සේ පොඩි step 5ක වැඩක් තියෙන්නේ. සාර්ථකව ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ connection එක බලලා මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ search bar එකට ගිහිල්ලා Windows PowerShell කියන එක run කරගන්න ඕනේ. මෙතන නිකම්ම double click කරලා on කරගන්න නැතුව ඔයා run administration දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ඊට පස්සේ අපි බලමු ඊළඟ step එක. ඔයාලට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන text එක link එකක් තියෙන්නේ. මේක copy කරලා paste කරගන්න ඕනේ. මේක මේ invent.com වදින්න නැති විදිහට ඔයා copy කරලා ඔයාගේ PowerShell එකට place කරගන්න. හරි. ඊට පස්සේ enter දෙන්න. enter දුන්නාට පස්සේ මෙන්න මේ වගේ window එකක් open වෙනවා. අපි බලමු ඊළඟ step එක මොකක්ද කියලා. මෙතන තියෙනවා ඔයාගේ keyboard එකේ number 2 press කරන්න කියලා. හරි. අපි දැන් number 2 press කරමු. හරි. ඊට පස්සේ ඊළඟ step එකට යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඊළඟ step එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න. හරි. ඒකේ කියලා තියෙනවා press on your keyboard to select option කියලා. press 1. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ 1 press කරගන්න එක. හරි. ඊට පස්සේ දැන් install එක වෙනවා. ඒකට ටික වෙලාවක් යනවා. හරි. දැන් install එක වෙලා ඉවරයි. දැන් ඔයාලට බලන්න පුළුවන් Office is permanently activated කියලා message එකක් ඇවිල්ලා තිනවා කොළ පාටි. ඒ කියන්නේ දැන් සාර්ථකව වැඩේ නිම කරගෙන ඉවරයි. හරි. දැන් අපි සාර්ථක වැඩේ නිම කරගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ message ඔක්කොම close කරගන්න. හරි. ඊට පස්සේ ඔයා දැන් ගිහින් බලන්න ඔයාගේ Office package එකේ Word, PowerPoint මොකක් හරි එකක් open කරලා බලන්න. ඔයාලට බලන්න පුළුවන් සාර්ථකව නිම වෙලා තියෙන. දැන් මේ විදිහට open කරද්දි message එක activation එක fail නම් දිගටම එනවා. දැන් උඩින් වැටලා තියෙනවා document 1 word කියලා. ඒ කියන්නේ වැඩේ සාර්ථකයි කියන එක. Thank you.